සුබ දවසක්. එහෙනම් අද තියෙන්නේ 46 වෙනි ප්‍රශ්නේ. බලමු ප්‍රශ්නේ මොකද කියන්නේ කියලා. චේ කියනවා මගේ, නැත්තම් මම මගේ කියන අදහස. මම මගේ කොට කොයන්. අපි කොයන් කියනවා ගමට. කොයන් කියනවා ගමට. ගමට එතන මේ නිපාත එකතු වෙලා තියෙනවා. නිපාත එකතු වුණා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ අදහස. එතකොට චේ කොයන් මගේ ගම ස්තනක් තියෙනවා. චොනන් කියනවා මම හංගුගේ මම කොරියාවට හංගුගේ කියනවා හංගුක් කියන කොරියාවට ඒ කියන ව්‍යාකරණ එකතු කරලා තිනවා. ඒ කියන ව්‍යාකරණ තේරුම් දෙකක් තියෙනවා. ඒ සහ ට කියන අදහස් දෙකම තියෙනවා. ඊට පස්සේ කියන වාක්‍යයේ වාසෝ නේ ඇවිල්ලා නැත්තම් එන නිසා කියන අදහස ආසෝසෝ හේසෝ ව්‍යාකරණය. මෙතන ඕ කියන දායවත් කිරීම පස්සේ තියෙන්නේ ඕ කියන සරය උදා කියන ක්‍රියාපදයේ දාට තමයි මේ ආසෝ කියන ස්වරූපය එකතු වෙලා තියෙන්නේ. ආසෝසෝ හේසෝ ව්‍යාකරණය. එතකොට ක්‍රියාපදයේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන ඕ නිසා එකතු කරලා තියෙනවා ආසෝ කියන ස්වරූපය. බලන්න මේ ආසෝසෝ හේසෝ ව්‍යාකරණය මම පැහැදිලි කරලා දාලා තියෙනවා වීඩියෝ එකක්, පොඩි වීඩියෝ එකක් විනාඩියක වගේ. ඒක බලලා ඔලුවට ගන්න මුලින්ම ව්‍යාකරණය එතකොට තේරෙයි. එතකොට ආසෝ කියන ස්වරූපය එකතු වෙලා තියෙනවා. එතකොට වාසෝ ගිහිලා නැත්නම් යන නිසා. එතකොට මෙතෙන්ට ගන්නවා ගිහිලා කියන අදහස. මම හංගුගේ කොරියාවේ නැත්නම් කොරියාවට ගිහිල්ලා චෝම් කියන මුලින් කියන අදහස. මුලින් කියවුල් කියන අපි ශීත ඍතුවේ ශීත ඍතුව අතර පාත් එකතු මේ ඊපාත එකතු වෙලා තියෙනවා. වෙනසක් නැහැ අර්ථේ. එතකොට ශීත ඍතුව කියෝහොම් කියන අපි අත්දැකීම. කියෝහොම් හදා කියන අත්දැකීමක් අපි ලබා ගන්නවා කියන අදහස. කියෝහොම් කියන අත්දැකීම. කියෝහොම් හදා කියන අපි අත්දැකීමක් කරනවා කියනවා. එතකොට අත්දැකීමක් කරනවා කියන අපි අත්දැකීමක් ලබා ගන්නවා කියන අදහස තමයි. සමහර වචන තියෙනවා අපි සිංහලෙන් එකතු කරලා ගත්තොත් ඒකේ තේරුම ගැලපෙන්නේ නැහැ. කියන්නේ හරි තේරුමක් ගන්න අමාරු. ඒ වගේ වචන අපි පොඩ්ඩක් අපේ විදිහට පොඩ්ඩක් හදලා ගන්න ඕන අපිට තේරෙන විදිහට ඒ වගේ වචන. එතකොට කියෝහොම් එස්සම් නිදා මෙතන අත්ත හිත කියන ව්‍යාකරණ එකතු වෙලා තිනවා. අතීත කාල ව්‍යාකරණ. එතකොට ව්‍යාකරණේ ආකාර තුනක් තියෙනවා. අපි ව්‍යාකරණ එකතු කරන ක්‍රියාපදේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ආහරි ඕහරි නම් අපි එකතු කරනවා. මේ වගේ ආහරි ඕහරි නම් තියෙන්නේ දායවත් කිරීමෙන් පස්සේ එකතු කරනවා. අත්තා කියන ස්වරූපය එකතු කරනවා. අත්තා කියන ස්වරූපය. එතකොට අපි ක්‍රියාපදයට ව්‍යාකරණ එකතු කිරීමේදී ව්‍යාකරණ එකතු කරන ක්‍රියාපදේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ආහරි ඕහරි නෙමෙයි. උදාහරණයක් විදිහට මගේ නැත්තම් ගන්නවා ඊ නැත්තම් ඔ වගේ මෙතන ආහරි ඕහරි නොවන ඕනම ස්වරයක් නම් තියෙන දායවත් කිරීමෙන් පස්සේ ක්‍රියාපදේ අපි එකතු කරනවා ඔත්තා කියන ස්වරූපය. අපි එකතු කරනවා ඔත්තා කියන ස්වරූපය. මේ විදිහට ඔත්තා කියන ස්වරූපය. එතකොට අපි ව්‍යාකරණ එකතු කරන ක්‍රියාපදේ අවසානට තියෙන හදාන. අවසානට හදා තියෙන තැනකදී අපි එකතු කරන්නේ හෙත්තා කියන ස්වරූපය. එතකොට මේ විදිහට අපි එකතු කරනවා හෙත්තා කියන ස්වරූපය. එතකොට ව්‍යාකරණ තුනේම තේරුම එක අතීත කාලය. කියන්නේ යම් ක්‍රියාවක් අපි කරන ක්‍රියාව අතීත කාලෙන් තමයි කියන්නේ මෙතන මේ ව්‍යාකරණ එකතු කරනවා. එතකොට අපි උදාහරණ දාලා බලමු. එතකොට ව්‍යාකරණ තීරය මොකක්ද කියලා. එතකොට අපි අත්තා කියන ආකාරයට අපි උදාහරණයක් ගන්නවා. කදා කියන ක්‍රියාපදේ. කදා කියන්නේ යනවා. එතකොට කදාවල දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ වාට පේනවා. මෙතන දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ආ කියන සරය. එතකොට ආ කියන සරය තමයි තියෙන්නේ කදාවල දායවත් කිරීමෙන් පස්සේ. එතකොට අපි එකතු කරනවා අත්තා කියන ස්වරූපය. එතකොට අත්තා කියන ස්වරූපය එකතු කරාම බලමු අත්තා කියන ස්වරූපය එකතු කරාම එතකොට කදා කත්තා කියලා හැදෙනවා. එතකොට අපි තේරුම ගන්නකොට කත්තා කියන්නේ ගියා. කියන්නේ ගිහිල්ලා. මේක කරලා ඉවර දෙයක් විදිහට තමයි අපි මේ අත්ත උත්ත හිත ව්‍යාකරණ එකතු වුණාම ගන්න. කියන්නේ ගිහිල්ලා. කියන්නේ ගිහිල්ලා ඉවරයි. දැන් මේ ගියාව කරලා ඉවරයි කියන මෙතන තියෙන. එතකොට කත්තා. යා නැත්නම් ගිහිල්ලා ඉවරයි. එතකොට අපි ගන්නවා ඔත්තා කියන ස්වරූපයට උදාහරණයක්. ඔත්තා කියන ව්‍යාකරණයේ ස්වරූපේ
ඔත්ත කියන ස්වරූපයට උදාහරණයක් ගන්නකොට අපි ගන්නවා මොක්ත කියන ක්‍රියාපදේ. අපි මොක්ත කියන්නේ කනවා කියන අදහස. එතකොට කනවා කියන අදහස අපි එකතු කරනවා මෙතන දායිවත් කිරීම පස්සේ තියෙන්නේ ඔ සරය වලට වෙනවා මෙතන තියෙන්නේ ඔ ආහරි ඕ හරි නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි එකතු කරනවා ඔත්ත කියන ආකාරය. එතකොට අපි හදනවා මෙතන මොගොත්තා කියන වචනය. මොගොත්තා කියන ආකාරය. එතකොට අපි මොගොත්තා කියනවා අපි මොක්තා කියනවා කනවා මොගොත්තා කියන අපි කෑවා කියන අදහස. මොගොත්තා. එතකොට මොගොත්තා කියවහම කෑවා කියන අදහස. කියන්නේ කාලා ඉවරයි කියන අදහස අතීත කරනකොට අපි හෙත්ත වලට උදාහරණයක් විදිහට ගත්තොත් ගන්නවා ඉරල් හදා කියන ක්‍රියාපදය. ඉරල් හදා කියන ක්‍රියාපදය. ඉරල් හදාගෙන අපි වැඩ කරනවා කියන අදහස. ඉරල් හදාගෙන අපි වැඩ කරනවා. එතකොට ව්‍යාකරණ එකතු වුණාම අපි උච්චාරණය කරනවා ඉරල් හෙත්තා කියලා. මේ විදිහට ඉරල් හෙත්තා කියලා අපි උච්චාරණය කරනවා. එතකොට ඉරල් හෙත්තා කියන්නේ වැඩ කළා. ඒ කියන්නේ වැඩ කරලා ඉවරයි දැන්. මෙතන වැඩ කරා වැඩ කරනවා කියන අදහස. එතකොට ව්‍යාකරණ එකතු වුණාට පස්සේ ඉරල් හෙත්තා කියන්නේ වැඩ කරා කියන වැඩ කරලා ඉවරයි කියන අදහස තමයි තියෙන්නේ. එතකොට මේ ව්‍යාකරණය අතීත කාල දහසක් තමයි තියෙන්නේ. එතකොට ව්‍යාකරණයේ ස්වරූප තුනයි ඔයාලට තේරෙනවා. තේරුම් නැත්නම් ආයේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ ව්‍යාකරණය කොහොමද එකතු වුනේ කොහොමද කියලා. ආයේ පාරක් වීඩියෝ එක බලන්න. දැන් අපි යනවා ප්‍රශ්නෙට. එතකොට කියවහම එස්සෙන්නේ. එතකොට මෙතන ඔයාලට තේරෙනවා. එතකොට මේක අතීතයට ගිහිලා තියෙනවා. එතකොට කියවහම අදාගෙන අත්දැකීමක් ලබා ගන්නවා කියන අදහස. එතකොට අත්දැකීමක් ලබා ගත්තා. අත්දැකීමක් ලබා ගත්තා. ඊළඟට තියෙනවා නොමු කියන ගොඩාක් චුවසෝ. අපි චුත්ත කියනවා සීතලයි කියන අදහස. අපිට චුත්ත කියනවා සීතලයි කියන අදහස. ඒ කියන්නේ අපිට උෂ්ණත්වයක් නැත්තම් පරිසරයේ උණුසුම වගේ දෙයක් අපිට දැනනකොට අපි කියනවා චුත්තා කියන අදහස. ක්‍රියාපදේ ගන්න. එතකොට චුත්තා ක්‍රියාපදයේ ඔයාලා බලන්න මෙතන ඌ අකුරක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් කොහොමද ඌ අකුරක් මෙතෙන්ට එන්නේ කියලා. අපි යම් ව්‍යාකරණයක් එකතු කරද්දී එතකොට මේ වගේ ක්‍රියාපදයකට අපි ව්‍යාකරණයක් එකතු කරද්දී මෙතන තියෙන්නේ චුත්ත කියන්නේ අල්පයන්න තමයි මෙතන යට තියෙන්නේ. එතකොට අපි ක්‍රියාපදයකට ව්‍යාකරණයක් එකතු කරද්දී එතන දා ඉවත් කරාට පස්සේ මේ විදිහට අපි මෙතන තියෙන පයන්න මෙතෙන්ට අපි ගන්නවා ඌ අකුරක් විදිහට මෙතන මේ පයන්න ඉවත් වෙනවා. එතකොට මේ පයන්න ඉවත් වෙලා මෙතෙන්ට ගන්නවා මේ විදිහට ඌ අකුරක් ගන්නවා. මේක නීතියක්. මේ නීතිය විදිහට අපි ගන්නේ පයන්න මෙතන චුප්ත කියන ක්‍රියාපදයේ හරි වෙන ඕන අල්පයන්නක් තියෙන ක්‍රියාපදයක් අපි මෙතෙන්ට ගද්දී අපි අල්පයන් ඉවත් කරලා ඒ වෙනුවට අපි මෙතෙන්ට උයන්න ගන්නවා. ඒ උයන්නට තමයි මෙතන ඕසෝ කියන ව්‍යාකරණය එකතු වෙලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට එකතු වෙලා තියෙන්නේ ඕසෝ කියන ව්‍යාකරණය. ඕසෝ කියන්නේ මොකක් කරලා කරන නිසා. කියන්නේ ආසෝසෝ හේසෝ ව්‍යාකරණේ තව අනිත් ස්වරූපය. මෙතන එකතු උඩ මම පෙන්නුවා ආසෝ ස්වරූපය එකතු වෙලා මෙතන තියෙන එතකොට ඕසෝ ස්වරූපය. එතකොට ඕසෝ කියන්නේ මොකක් කරලා කරන නිසා කියන දා. එතකොට මේ දෙක එකතු වෙලා තමයි මෙතන මේ විදිහට ඇදිලා තියෙන්නේ. ඕසෝ කියන්නේ චුෝසෝ කියන අදහස ඇදලා තියෙන මේ විදිහට චුෝසෝ කියන්නේ සීතල වෙලා නැත්නම් සීතල නිසා කියන අදහස. එතකොට අපි ක්‍රියාපදයක් නොවන ක්‍රියා විශේෂණයකදී අපි ගන්න නිසා කියන අදහස. එතකොට සීතල නිසා කියන අදහස තමයි අපි හිතන ගන්න ව්‍යාකරණේ. ක්‍රියාපදයක් නම් අපි ගන්න කරලා කියන අදහස. මෙතන වට මම කිව්වා අපි මෙතන ඔදා කියන්නේ ක්‍රියාපදයක්. එතකොට අපි ගිහිල්ලා කියන අදහස ගත්තා. මුලින්ම තියෙන අදහස. එතකොට ගිහිල්ලා ඒක ගැලපෙන්නේ නැත්නම් තමයි යන නිසා කියලා අදහස ගන්නෙ. එතකොට අපි මෙතනදී ගන්නෙ ඒකේ අනිත් පැත්ත. ක්‍රියාපදයක් නොවන අවස්ථාවකදී ගන්නෙ නිසා කියන අදහස මුලින් අරගෙන කරලා කියන අදහස අපි ගන්නවා දෙවෙනියට. එතකොට සීතල නිසා නැත්නම් සීතල වෙලා කියන. එතකොට අපි මෙතන ගන්නවා නිසා කියන අදහස. එතකොට ගොඩක් සීතල නිසා
කම්චක් නොල්ලස්සය අපි කම්චක් නොල්ලදා කියන පුදුමයට පත් වෙනවා. එක පාට තිගැස්සෙනවා කියන්නේ බය වෙනවා වගේ නෙමෙයි පුදුමයට පත් වෙනවා වගේ අදහසක් මෙතන තියෙන්නේ. කම්චක් නොල්ලදා පුදුමයට පත් වුණා. මෙතනත් එක වෙලා තියෙන අත්ත ඔත්ත හිත ව්‍යාකරණ මම උඩ කියලා දුන්න මෙතන කියලා දුන්න ව්‍යාකරණයමයි. එතකොට ඒකත් අතීතයට ගිහිලා තියෙන. එතකොට ගොඩාක් සීතල නිසා පුදුම වුණා. කියන්නේ පුදුම වුණා කියන අදහස අතීත කාලයට ගිහිලා තියෙන පුදුම වෙලා එක වෙලා ඉවරයි. එතකොට අපි ආයෙ බලමු වාක්‍ය මුල ඉඳන්ම තේරුණා. චේකොයංගන් මගේ ගම ඉස්තනක් චොනන් මම හංගුගේ කොරියාවට වාසෝ ඇවිල්ලා නැත්තගෙන නිසා චෝම් ඇවිල්ලා කියන දස ගන්නවා ඇවිල්ලා චෝ මුලින්ම කෙයෝල් ශීත ඍතුව කෙයෝම් හිස්සමිද අත්දැකීම ලබා ගත්තා. නොමු චුවෝසෝ ගොඩක් සීතල නිසා කම්ජක් නොල්ලස්සය පුදුම වුණා. තන්ති ගැස්සුණා එකපාරට අපි නොසිතූ වෙලාවක අපිට ලැබෙන පුදුම දෙයක් නැත්නම් සර්ප්‍රයිස් එකක් වගේ දෙයක් කියලා හිතමු. ඒ වගේ දෙයකට තමයි අපි කම්චක් නොල්ලදා කියන්නේ පුදුම වුණා කියන අදහස. අපි යන උත්තර වලට පළවෙනි උත්තරේ පරාමි මානි පුම්නිදා. අපි පරාම් කියන අපි සුළඟට. අපි පරාම් කියනවා සුළඟට. එතකොට මෙතන නිපාතේ දාලා තියෙනවා අපි සුළඟට තමයි පරාම් කියන්නේ. එතකොට මානි මැදට එකතු වෙලා තියෙනවා. මානි කියන්නේ එතකොට විශේෂණ පදයක්. එතකොට මාන කියන්නේ ගොඩක් කියන අදහස මාන්ත කියන ක්‍රියාපදේ මෙතන එකතු වෙලා තියෙන නිපාතයේ මේ දෙකේම වෙනසක් නැහැ. එතකොට පරාමි මානි සුලං ගොඩක් පුම්නිදා කියනවා සුලං හමනවා කියන අදහස. එතකොට මෙතන එක වචනයක් විදිහට ගත්තොත් මෙතන අපි ගන්න ඕනි පරාමි පුදා කියන වචනය. එතකොට මෙන්න මේ විදිහට ගන්න මේක. බලලා මේ වචනේ මෙතනින් ගන්න. එතකොට පරාමි කියන සුලං පුම්නිදා පරාමි පුම්නිදා කියන සුලං හමන. එතකොට පරාමි පුදා මෙතන ක්‍රියාපදේ ගත්තොත් එතන තියෙන පුදා කියන ක්‍රියාපදේ. එතකොට අපි පරාමි පුදා කියන සුලං හමනවා කියන අදහස. මේක මෙතෙන්ට මේ විදිහට දාගන්න. එතකොට පරාමි පුදා කියලා ලියා ගන්න සුලං හමනවා කියන අදහස. ඔය දෙක යුගල වචන වගේ එකට තියා ගන්න. ඕවා තමයි වලට ස්තැන් වලට එන්නේ. වලට මේක අයින් කරලා එන්න පුළුවන්. එතකොට මේක ස්තැන්ට ගන්න මේ ටික වලට දෙන්න පුළුවන් ස්තැන විදිහට. උත්තරේ ගහන්න. එතකොට පුම්නිදා තමයි උත්තරේට ගහන්න තියෙන්නේ. ඒ හින්දා මේ වගේ වචන හොඳට ඔළුවේ තියන්න. එතකොට පරාමි මානි පුම්නිදා උලන් ගොඩක් හමනවා. පිගා චාජු ඔම්නිදා. පිගා කියන වැස්ස චාජු නිතරම කියන දාස් තියෙනවා. චාජු නිතරම ඔම්නිදා එනවා. මෙතන චාජු කියන ක්‍රියාපද මේ විශේෂණ පදයට මම ඊට කලින් වීඩියෝ වල මගේ දීලා තියෙනවා සමාන වචන ඒවා දාලා ලියා ගන්න. බලලා පොඩ්ඩක් ආජු ඔම්නිදා. එතකොට මෙතනත් එහෙමයි පිගා ඔදා තමයි මෙතන ක්‍රියාපදේ. කියන්නේ පිගා ඔදාගෙන වැස්සෙනවා. එතකොට මෙතෙන්ට විශේෂණ පදයක් එකතු කරලා චාජු නිතරම කියන අදහස දාලා තියෙනවා මැද්දට. එතකොට පිගා ඔදා ඒකත් අර පරාමි පුදා වගේ පිගා ඔදා ඒ ටික එකට දාලා එක ළඟ ලියා ගන්න. එතකොට ඒවා මේ පරිසරයත් එක්ක එන වචන හින්දා ඒ වගේ එකට ගැලපෙනකොට ඔයාලට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. දෙකපු ගමන්. කොට මෙතන කියනවා මේක බැලුවොත් මෙතන කියනවා මේ කියෝල් කියන්නේ ශීත ඍතුව. අපි ශීත ඍතුව ගත්ත ශීත ඍතුවේ පරාමි මානි පුම්නිදා. හුලං හමන්නේ. හුලං හමනවා ගොඩක් හමන්නේ නැහැ. ගොඩක් හුලං හමන්නේ. එතකොට සරත් ඍතුවේ කියන්නේ ශීත ඍතුවට කලින් ඍතුවේ තමයි හුලං ගොඩක් හමන්නේ. ඔයාලට අත්‍යවශ්‍ය බලන්න පුළුවන් ජොම්බ කොටසේ තියෙනවා. ගොඩක් හුලං හමන්නේ. එතකොට සරත් ඍතුවේ. එතකොට අපිට පළවෙනි උත්තරේ කෙලින්ම අයින් කරන්න පුළුවන්. එතකොට දෙවෙනි උත්තරේ ගත්තොත් පිගා චාජෝමිදා. වැස්ස නිතරම එනවා. වැස්ස නිතරම එන්නේ ග්‍රීෂ්ම ඍතුවේ. ග්‍රීෂ්ම ඍතුවේ අවසාන 7 වෙනි මාස 8 වෙනි මාස අතර කාලේ තමයි. එතකොට වැස්ස නිතරම එන්නේ. එතකොට මේකත් අයින් කරන්න පුළුවන්. මෙතන කියෝල් කියන පොයින්ට් එක අල්ලගත්තොත්. කියෝල් අපි ඔයාලට මේ පාඩමේ ජොම්බ කොටස ගැන අයිඩියා එකක් තියෙනවා නම් කෙලින්ම මේ උත්තර දෙක අයින් කරන්න පුළුවන්. මේ විදිහට ඒවා තමයි පොයින්ට්. තුන්වෙනි උත්තරේ නාල්ෂිකා. නාල්ෂි කියන කාලගුණය හංසං. හංසං කියනවා නිතරම. එතකොට මේ චාජු කියන විශේෂණ පදයට සමාන පදයක් තමයි හංසං. චාජු හංසං ළඟ දාලා තියාගන්න නිතරම කියන අදහස. එතකොට තාතත් හම්නිදා. නිතරම උණුසුම්. එතකොට දැන් මෙයා කියනවා මගේ ගම කියලා ඉස්තන චොනන් හංගුගේ වාසෝ. මම කොරියාවට ඇවිල්ලා මුලින්ම චෝම් කියන මුලින්ම කියෝල් සීත ඍතුව කියෝම ඉස්සම්නිදා අත්දැකීම ලබා ගත්තා. එතකොට ගොඩක් සීතල නිසා කම්ජක් නොල්ලස්සේ. ගොඩක් සීතල නිසා පුදුමුණා. ඒ කියන්නේ මෙයාගේ ගම සීතල වුණා නම් අපිට පුදුම හිතෙන්නේ නැහනේ. මගේ ගම සීතල වුණා නම් මම කොරියාවට ගිය ගමන් පුදුම වෙන්නේ නැහැ. එතකොට මගේ ගම සීතල කොරියාව සීතල. එතකොට
අත්දැකීම දෙකම එකයි. එතකොට පුදුම වෙන්නේ නැහැ. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් මේ උත්තරේ. ඒක තුන්වෙනි උත්තරේ තමයි මේකට එන උත්තරේ නාල්ශිකා හංසං තාත අම්නිදා. කියන්නේ මගේ ගම නාල්ශිකා කාලගුණේ කියන මගේ ගමේ කාලගුණේ කියලා වල හිතන හදාගන්න මගේ ගම හරියට බැලුවොත් මගේ ගම කාලගුණේ. එතකොට මගේ ගමේ කාලගුණය කියලා දාස ගන්න මගේ ගමේ කාලගුණය හංසක් තාත හම්නිද. හංසන් කියනවා නිතරම තාත හම්නිද නිතරම උණුසුම්. සීතල නිසා තමයි මෙයා පුදුම වෙලා කියන්නේ. ඒ කියන්නේ සීතල අත්දැකීම මෙයාට අලුත් අත්දැකීම. සීතල කොට කියවුල් එක කියවුල් කියන શીත ඍතුවේ තියෙන සීතල මෙයාට අලුත් දෙයක්. ඒ කියන්නේ එකපාරට පුදුමුණා කියන්නේ ඒක. එකපාරට පුදුමුණා කියන්නේ ඒක. එතකොට කියවුල් එකේ තියෙන සීතල එයාට අලුත් දෙයක්. එතකොට එයාගේ ගම සීතල නම් එයාට ඒක පුදුමයක් වෙන්නේ නැහැ නේ. එතකොට ශීත ඍතුවත් එයාගේ ගම සීතලයි නම් එයාට වෙනසක් වෙන්නේ නැහැ. එතකොට කොරියාවේ එයාගේ ගමේ නාල්ශිකා කියන්නේ කාලගුණේ සමානයි කියලා තිබුණා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට මෙතන ගෙලින්ම ගන්න පුළුවන් උත්තරේ විදිහට මෙයා සීතල නිසා පුදුම වෙලා තියෙන මෙයාගේ ගම රස්නේ නිසා කියලා අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. තාතත් සම්නිදාන තාතත් සම්නිදාගෙන උණුසුම් කියන අදහස. හරිද? එතකොට තාතත් සම්නිදා මගේ ගම නිතරම උණුසුම්. එතකොට උත්තරේ විදිහට තුන ගන්න. එතකොට හතරවෙනි උත්තරේ වරදින්නේ හේතුව තමයි ඒක. නාල්ශිකා කියනවා නාල්ශිකින කාලගුණය නොමු ගොඩක් චුප් සම්නිදා. චුප්ත කියන්නේ සීතලයි. උත්තරේ විදිහට ගන්නවා අංක 3 හතරවෙනි උත්තරේ වරදින්නේ ඒක. එතකොට එයාගේ ගමෙත් සීතලයි නම් එයා සීතලට පුදුම වෙන්නේ නැහැ නේ. එයාගේ ගම රස්නේ හින්දා තමයි එයාට සීතල පුදුමයක් වෙලා තියෙන්නේ. එතකොට අපි උත්තරේ විදිහට ගන්න උත්තරේ 3 කියලා. එතකොට මෙතන අපිට චුප්තා කියන වචනයට විරුද්ධ පදේ විදිහට අපි ගත්තොත් අපි ගන්නවා තොප්ත කියන වචනේ. එතකොට තොප්ත කියන්නේ රස්නේ. පටලවා ගන්න එපා. තොප්ත කියන්නේ රස්නේ. හරි. එතකොට තොප්ත කියන්නේ රස්නේ. එතකොට තොප්ත චුප්ත විරුද්ධ වචන. චුප්ත කියන්නේ සීතලයි. එතකොට තොප්ත කියනවා අපි උණුසුම් කියන අදහස. තොප්ත කියනවා උණුසුම් කියන අදහස. එතකොට මෙතන ශිවොන් හදා කියන පදේ ගත්තොත් අපි ශිවොන් හදා කියන්නේ සීතලයි. එතකොට සිසිල් කියන ශිවොන් හදා කියන වචනේ ගත්තොත් ඒක තමයි සමාන වෙන්නේ තොප්ත වලට. එතකොට තොප්තට චුප්ත විරුද්ධ වචනයක් නෙමෙයි. තොප්තට චුප්ත විරුද්ධ වචනයකුත් නෙමෙයි. එතකොට තාතත් හදාට තොප්ත සමාන වචන වෙන්නේත් නැහැ. මේ තොප්ත තාතත් හදාට සමාන වෙන්නේත් නැහැ. මේ තාතත් හදා කියන්නේ උණුසුම. ඒ කියන්නේ රස්නේ නෙමෙයි, අධික රස්නේ නෙමෙයි, උණුසුම. ඒ කියන්නේ අපිට දැනෙන උණුසුම. සාමාන්‍ය අපිට දරා ගන්න පුළුවන් අපේ ඇඟට දැනෙන උණුසුම වගේ දෙයක් තමයි මේක. එතකොට තොප්ත කියන්නේ අධික රස්නේ. කියන්නේ උණුසුම. ඒ කියන්නේ අධික උණුසුම. ඒ කියන්නේ අපිට සීතල තැනක් හොයාගෙන යන තරමට අපි රස්නේ යන්නේ වගේ තොප්ත කියන්නේ උණුසුම් කියන අදහස. එතකොට ඔය මෙතන චුප්ත කියන්නේ. එතකොට චුප්තට විරුද්ධ වචන තමයි තොප්ත. කියන්නේ චුප්ත කියන්නේ සීතලයි. කියන්නේ අද අපිට දරා ගන්න බැරි කියන්නේ දැන් අපි රස්නේ හොයාගෙන යන තරමට අපිට සීතලයි. රස්නේ අපි හොයාගෙන යන තරමට අපිට සීතල තමයි අපි චුප්ත විරුද්ධ වචනයක තොප්ත කියන්නේ රස්නේ. කොට තාතත් හදා කියන්නේ උණුසුම් කියන අදහස. අධික රස්නේ නෙමෙයි උණුසුම්. එතකොට ඒකට අපි විරුද්ධ වචන විදිහට ගන්නවා ශිවොන් හදා. ගන්නවා ශිවොන් හදා. ශිවොන් හදා කියන්නේ සිසිල්. හැබැයි මේක සමාන වෙන්නේ චුප්ත වලට. චුප්ත කියන්නේ ඊට වැඩිය සීතලයි කියනයි. ශිවොන් හදා කියන්නේ සිසිල්. ඒ කියන්නේ අපි රස්නේ ඉඳලා අපි යනවා ගහක් යටට ගිහිල්ලා අපි පොඩ්ඩක් ගිමන්නවා. එතකොට අපිට පොඩි සිසිලසක් දැනෙන අඟට වදින සීතලත් එක්ක. ඒ වගේ සීතලක තමයි මේ ශිවොන් හදා කියන්නේ. එතකොට චුප්ත කිව්වොත් අපි ගන්නවා උහිම වැටෙනවා ඉන්න බෑ අපේ හීටර් එක ඇදිලා අපිට සීතලයි. එතකොට ඒ වගේ අධික සීතලට වගේ ගන්න අපි චුප්ත. එතකොට වෙනස තියාගන්න. එතකොට තොප්ත තාතත් හදා වලට විරුද්ධ වචනේ ශිවොන් හදා. චුප්ත වලට විරුද්ධ වචනේ තොප්ත. ওই විදිහට වචන ටික එකලා අල්ලකට දාලා ලියා ගන්න. අර විදිහට ලියලා තියාගන්න. නැත්තම් මේ ටික සමාන වචන විරුද්ධ වචන මේ ටික පටලලා දුන්නට වරද්දලා ගහන්න එපා. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපිට වීඩියෝ එක ඉවරයි. හැමෝටම සුබ දවසක්.